අයිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාට මෘදු කුසලතා පිළිබඳ නැත්නම් ව්‍යවහාරික කුසලතා පිළිබඳ අපි සාකච්ඡා කරන මේ සෙෂන් එකේදී තවත් නිශ්චිත සහ වැදගත් මෘදු කුසලතා වර්ග දෙකක් පිළිබඳ ඔබව දැනුවත් කරන්න ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්ලයිඩ්ස් ඉංග්‍රීසි වලින් හදලා තියෙනවා. නමුත් මම විස්තර කරනකොට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් භාෂා දෙකෙන්ම කියනවා. මොකද අපේ ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. ඒ වගේම සිංහල මාධ්‍ය දරුවෝත් ඉන්නවා. ඒ දෙගොල්ලන්ගෙම ප්‍රයෝජනය සඳහා. පළවෙනි එක තමයි මේ අන්තර්පුද්ගල කුසලතා ගැන යම් හැඳින්වීමක්. ඒක කුසලතාවක්. ඒකේ තියරි මුකුත් කියන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර විභාගයකට පාඩම් කරනවා වගේ න්‍යායන් ගැන නෙමෙයි. අපිට වෘත්තීය ලෝකෙට ගියාම නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න හිතන කෙනෙක් නම් එවැනි අවස්ථාවක අපිට අවශ්‍ය කරන අන්තර්පුද්ගල කුසලතා කිහිපයක් ප්‍රායෝගිකව අපි තුල ඇති කරගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. ඊළඟට අද අපි කාටත් වැදගත් වෙන මේ ආතතිය කළමනාකරණය කර ගැනීම පිළිබඳ ටෙක්නික්ස් 20ක් මම අවසානයේට මේ ස්ලයිඩ් ෂෝ එකේ දාලා තියෙනවා. ඒවා මගේ ටෙක්නික්ස් නෙමෙයි, ඇත්තටම ලෝකයේ සම්මත අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන ක්‍රමවේද කිහිපයක් ආතති කළමනාකරණය ගැන දෙවැනි කොටසේදී සාකච්ඡා කරනවා. පළවෙනි කොටස interpersonal skills, අන්තර්පුද්ගල කුසලතා කියන්නේ මොනවද? ඒවා කොහොමද? ඒවයින් කිහිපයක් දාලා තියෙනවා මම ඕකේ. අපි කොහොමද ඒවා අපේ ජීවිතයට එකතු කරගන්නේ, සංවර්ධනය කරගන්නේ කියලා. ඉතින් අපි හැඳින්වීමට යමු මුලින්ම. interpersonal skills කිව්වහම මහා සාගරය වගේ විශාල ඒරියා එකක් ආවරණය වෙන දෙයක්. ඒක ඇතුලේ ගොඩක් කම්පෝනන්ට්ස් තියෙනවා. ඒ අතරින් වඩා වැදගත් කිහිපයක් මම මේකේ සඳහන් කරලා තියෙනවා. ඒව සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ සෙෂන් එක ඇතුලේ. එකක් තමයි effective communication. කාර්යක්ෂම සඵලදායි sannivedana. effective communication කියන්නේ ඇත්තටම සඵලදායි sannivedana. නැත්නම් අපි සරලව කියමු හොඳ ඵලදායි sannivedanayak පවත්ව ගැනීම අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්ව ගැනීමට වැදගත් වෙනවා. හොඳ sannivedakayeකුට යහපත්ව අඩුම වචන සංඛ්‍යාවකින් ප්‍රබල පණිවිඩයක් sannivedanaya කරන්න පුළුවන් කෙනෙකුට හැඟීම් තොරතුරු විතරක් නෙමෙයි, සමහර වෙලාවට අවාචික sannivedanaya හරහා පවා යම් යම් දේවල් ප්‍රබල ලෙස sannivedanaya කරන අයට අන්තර්පුද්ගල සම්බන්ධතා කළමනාකරණය ඉතාම පහසුයි. ඒ නිසා අපි communication ගැන බලනවා. දැන් අපි ආයතනයකට ගියොත් මේක managerial communication කියලා කියනවා. කළමනාකරන sannivedanaya. ඒ වගේම නායකත්වය ගැන, leadership ගැන කතා කරද්දී අපි කියනවා හොඳ නායකයෙක් හැම විටම හොඳ sannivedakaයෙක් විය යුතුයි. ඒක වාචික sannivedanayම විය යුතු නැහැ. ඒක ලිඛිත sannivedanaya වෙන්න පුළුවන්. අද නම් මේ ඩිජිටල් මීඩියා පාවිච්චි කරලා කරන sannivedanaya වෙන්න පුළුවන්. කොහොම හරි තමන්ගේ අනුගාමිකයන් විශේෂෙහි නායකයෙක් කියන්නේ හොඳ sannivedakaයෙක් විය යුතුයි කියලා. ඒ වගේම තීරණ ගන්න කොටත්, ගැටලු විසඳන කොටත්, චිත්තාවේගීය බුද්ධිය ප්‍රයෝජනෙට ගන්න කොටත් අපි emotional intelligence කියලා කියන්නේ. මේ හැම අවස්ථාවකදීම sannivedana කුසලතා වැදගත් වෙනවා. හිතෙන දේ කියා ගන්න බැරි නම්, හිතෙන දේ ලියා ගන්න බැරි නම්, ඒක තව කෙනෙකුට තේරෙන්න දැනෙන්න sannivedanaya කරගන්න බැරි නම් මිනිස්සු අසරණ වෙනවා. ඒ sannivedana කුසලතා ඇතුලේ තියෙන topම skill එකක් listening කියන්නේ. සවන් දීමේ කුසලතාව. අපි අහලා තිනවා without listening nothing to talk. අහන් ඉන්නේ නැතුව කියන්න දෙයක් නැහැ. without reading nothing to write නේද? කියවන්නේ නැතුව ලියන්න දෙයක් නැහැ. එතකොට සවන් දීමේ සහ කියවීමේ කුසලතා දෙක පදනම ෆවුන්ඩේෂන් එක වෙනවා, බේසික් වෙනවා. ඔන්න එහෙනම් effective communication කියන එක වැදගත්. ඊළඟට collaboration. අපි ඔකට අද කියන්නේ team building, team leading, මොකක් හරි teaming, කණ්ඩායමක් විදිහට සහයෝගයෙන් වැඩ කිරීම. පිට කාටවත් තනියම වෘත්තිකයෙක් ලෙස නැගිටින්න බෑ. co-creation එකක් තියෙන එක ව්‍යවසායකත්වයේදී විතරක් නෙමෙයි. වෘත්තීය ලෝකෙත් එහෙමයි, පුද්ගලික ජීවිතෙත් එහෙමයි.
අපි බඳින්නේ නෑ, ළමයි හදන්නේ නෑ, තනියෙන් ඉන්නවා කියලා කිව්වත් සමාජ ජීවිතයක් අපි කාටත් තියෙනවා. අද virtual community එකක් පවා තියෙනවා මේ ජාත්‍යන්තර ප්‍රජාව එක්ක පවා එකතු වෙන්න පුළුවන් විදිහේ ඔය Facebook, WhatsApp, ResearchGate, academia.edu, Google Scholar, YouTube කොච්චර තියෙනවද? ඒක ශාස්ත්‍රීය ලෝකයෙන් පිටත් එහෙම communities තියෙනවා. ඒවයි හරි අපි connect වෙලා ඉන්නවා. ඒව තුලදී හරි අපිට collaboratively වැඩ කරන්න වෙනවා. virtual teams විදිහට වැඩ කරන්න වෙනවා. දැන් මම එහෙම වැඩ කරන සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා. මම ලංකාවේ, මගේ අනිත් පාර්ට්නර් ඉන්දියාවේ, තව එක්කෙනෙක් බංග්ලාදේශ වල, තව එක්කෙනෙක් වියට්නාම් වල. අපි 4 දෙනා collaborative study එකක් කරගෙන යනවා. තාක්ෂණය හරහා අපි දේවල් එකතු කරනවා, ටයිප් කරනවා, data එකතු කරනවා, data analyze කරනවා. එකම shared folder එකක වැඩ කරනවා තාක්ෂණය හරහා. අවශ්‍ය තැනදී Zoom meetings අරගෙන ඒ වයින් අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. එතකොට අද ෆිසිකලි හම්බ වෙන්න ඕනේ නැහැ collaboration skill එක practice කරන්න. තාක්ෂණික ලෝකයේ මේ virtual communities හරහා හරි අපිට collaborate වෙන්න සිද්ධ වෙනවා. relationship building, සම්බන්ධතා ගොඩනගා ගැනීම. මේ හැම එකක්ම එන්නේ කොතනටද? interpersonal skills යටතට. එතකොට මේ සෙෂන් එකේදී අන්න ඒවා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ skills අපිට බොහොම harmonious විදිහට කිසිම ගැටලුවකින් තොරව ගනුදෙනු කරන්න, වැඩ කරන්න, අනිත් පැත්තෙන් එන ගැටලු රිසෝල්ව් කරගන්න, අර්ථයක් ඇති සම්බන්ධතා පවත්වගෙන යන්න, foster meaningful connections, අර්ථයක් ඇති සම්බන්ධතා පවත්වගෙන යන්න මේ කුසලතා අපිට උදව් උපකාර කරනවා. හරිනේ? ඉතින් මේ සෙෂන් එකෙන් බලන්නේ ඔය key interpersonal skills කිහිපයක් සහ practical ways to develop them. කොහොමද ප්‍රායෝගිකව මේ ඇතම් කුසලතා අපි වර්ධනය කරගන්න කියන එක. සමහර විට මේ සෙෂන් එක ඇතුලේ තියෙන්න පුළුවන් ඔබ පළවෙනි වතාවට අහන අලුත් කරුණොත්. මොකද මම මේ ළඟකදී කරපු රිසර්ච් වල සහ කන්සල්ටන්සි රිපෝර්ට්ස් වල තිබිච්ච කරුණු කිහිපයකුත් මේකට උපුටා ගත්තා. 2025 දී කරපු රිසර්ච් ඒවයි තොරතුරුත් ඉතා වැදගත්. ඒකයි මම කිව්ව සමහර අලුත් ටෙක්නික්ස් ඔබ පළවෙනි වතාවට අහනේවා තියෙන්නත් පුළුවන්. ඔබ කියවපුවා තියෙන්නත් පුළුවන් මේ interpersonal skills හදා ගැනීම සඳහා. හොඳයි. එතකොට මේ තියෙන interpersonal skills කියන්නේ මොකක්ද? අන්තර් පුද්ගල කුසලතා. ඒක මෘදු කුසලතා යටතේ එන්නේ නේද? Interpersonal skills refers to the ability to communicate and interact effectively with others. අනිත් අය සමග. මම කලිනුත් කරන අපි තනි වෙලා නැහැ. අපි යම් community එකක් එක්ක වැඩ කරන්නේ කණ්ඩායමක් එක්ක. භෞතිකව තනි වෙලා හිටියත් virtually හරි connect වෙලා ඉන්නේ. ඒ අය එක්ක හොඳින් sannivedanaya කරන්න සහ සම්බන්ධ වෙලා වැඩ කරන්න අපිට අවශ්‍ය කුසලතා. ඒක ඇතුලේ තියෙනවා වාචික සහ අවාචික sannivedanaya. ඊළඟට active listening. ඒ කියන්නේ බොහෝම මේ සාවධානව සවන් දීමේ කුසලතා. දැන් ඔක තවත් ඉස්සරහට ගිහිල්ලා අපි empathic listening සහකම්පණයෙන් සවන් දීම කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඔබ කවුන්සලර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, පාසල් ගුරුවරයෙක් නම් බොහෝ විට ඔබ දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔබට සහකම්පන කුසලතාව අවශ්‍යයි. සහකම්පනයෙන් යුතුව සවන් දීම empathic listening කියන එක අවශ්‍යයි. ඒ නිසා ද active listening තව ටිකක් ඉස්සරහට ගිහින් තියෙනවා empathic listening කියලා. ඒ අතරෙම මට මතක් වුණා කියන්න ඔබට මේ අද අපි දකින දෙයක් තමයි ලංකාවේ සමාජය තුල selective empathy කියන එක, වරණීය සහකම්පනය. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම පහුගිය කාලේ රූපවාහිනී වැඩසටහනකදීත් කිව්වා. මගේ කණ්ඩායමට මොනවා හරි වුණොත්, මගේ පක්ෂයේ අයට, මගේ ජාතිය අයට, මගේ ගමේ අයට, මගේ ගෝලයන්ට, මගේ කස්ටමර්ස්ලට කරදරයක් වුණොත් එයාලගේ රික්වෙස්ට් එකකට විතරද මගේ කන්සර්න් එක යන්නේ, මට දුක හිතෙන්නේ, මට සතුටු හිතෙන්නේ, මට ෆීල් වෙන්නේ. එහෙමනම් වරණීය සහකම්පනයක් තියෙනවා. හොඳ කවුන්සලර් කෙනෙකුට, හොඳ වෘත්තිකයෙකුට වරණීය සහකම්පනය හොඳ නැහැ. සිලෙක්ටිව් ලිස්නින් කියන එකත් හොඳ නැහැ. වරණීය සවන් දීමත් හොඳ නැහැ. ඒ කුසලතාව හොඳටම සංවර්ධනය වුණොත් ඕන කෙනෙකුට සවන් දෙන්න පුළුවන්. සහකම්පනයෙන් යුතුව සවන් දෙන්න පුළුවන්. non judgmental listening වලට විනිශ්චයකින් තොරව සවන් දෙන්න පුළුවන්. හෙම්බත් වීමකින් තොරව සවන් දෙන්න පුළුවන්.
හැමෝටම සවන් දෙන්න බෑනේ. මෙහෙම කන් දෙක යොමු කරගෙන හිටියා කියන්නේ සවන් දෙනවා කියන එක නෙමෙයි. සවන් දීම කියන්නේ කන්සන්ට්‍රේෂන් කියන එක. අවධානය දෙනවයි කියන එක. ඒක මානසික ක්‍රියාවලියක්. ඒක මේ කන් දෙක මෙහෙම යොමු කරන් හිටියා කියන එක නෙමෙයි. ඒ කන්සන්ට්‍රේෂන් පවර් එක හැමෝටම නැහැ. දැන් මේ ටික මම කිව්වේ අපිට හොඳ ලිස්නර් කෙනෙක් වෙන්න, හොඳ සවන් දෙන්නෙක් වෙන්න නම් මේ ටික අවශ්‍යයි. හිතලම හදාගන්න. මිනිසුන්ට වීරයා වෙන්නේ සවන් දෙන්න කෙනා. ඔබට තව කෙනෙකුගේ ලෝකේ වීරයෙක් වෙන්න ඕන. හොඳ සවන් දෙන්නෙක් වෙන්න. කන්න අරන් දෙන කෙනාවත්, ඇඳුම් අරන් දෙන කෙනාවත්, කියන තැන එක්කන් යන කෙනාවත් නෙමෙයි මිනිසුන්ට වීරයා වෙන්නේ සවන් දෙන කෙනා. හොඳ සවන් දෙන්නෙකුට ගොඩක් අයගේ සිත් සතන් තුළ වීරයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, චිත්තාවේගීය බුද්ධිය. ඉමෝෂනල් වෙන්නේ නැතුව, චිත්තාවේග වලින් පමණක් වැඩ ගන්නේ නැතුව, ඉන්ටෙලිජන්ස් උත් කලවම් කරලා කොහොමද වැඩ ගන්න? ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් and team work. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්නේ කොහොමද? right. අපි බලමු. එතනයි මේක වැදගත් වෙන්නේ. මේ කුසලතා තියෙන අය තුල කණ්ඩායම් වැඩ කිරීම, නායකත්වය, ගැටලු විසඳීමේ කුසලතා සහ සමස්තයක් ලෙස ගත්තොත් වෘත්තීය සාර්ථකත්වයේ ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගෙන තියෙනවා. අන්තර්පුද්ගල කුසලතා වලින් පෝෂිත අය overall professional success එක සමස්තයක් ලෙස ගත්තොත් වෘත්තීය සාර්ථකත්වය ඉතා ඉහළයි. ඒගොල්ලන්ට personal relationships වගේම social relationships උත් කිසිම ගැටලුවකින් තොරව හොඳින් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ගැටුම් ඇති කරගන්නේ නැතුව අර smooth long term relationships වලට ඒගොල්ලන්ට යන්න හරි පහසුයි. හරි. එතකොට interpersonal skills වල තියෙන අර key components 4 5 මම දැන් මෙතනින් එහාට ඔබට විස්තර කරන්න යන්නේ. ඊට පස්සේ අපි ආතති කළමනාකරන ක්‍රමවේද ටික හිමින් සැරේ බලමු. පළවෙනි එක තමයි sannivedanaya කියන එක. ඒකෙදි වාචික අවාචික sannivedana දෙකම අපේ body language, ශරීර භාෂාව, මුහුණෙන් පෙන්වන භාවයන් ඉතා වැදගත්. සාර්ථකව අර්ථයක් sannivedanaya කරන්න, because we communicate meanings, not only words, not only sounds, but meanings. අපි sannivedanaya කරන්නේ අර්ථයන්. වචන සහ හඬ විතරක් නෙමෙයි. ඒව හරහා sannivedanaya කරන්නේ අර්ථයන් සහ භාවයන්. Meanings and emotions we communicate. ඒ සඳහා verbal non-verbal දෙකම, වාචික අවාචික sannivedanayන් දෙකම වැදගත්. වාචික sannivedanayේදී නම් බොහොම පැහැදිලිව ඒක කියන එක, නිවැරදි උච්චාරණය, විශ්වසනීය ස්වරය, voice projections, අවශ්‍ය තැනදී හඬ උස් පහත් වීම, ගැළපෙන ටෝන් එක, තානය ඉතා වැදගත්. ඊළඟට ලිඛිත sannivedanayේදී නම් පැහැදිලි බව, වචන ගැළපීමනේ, ප්‍රබල වාක්‍ය අඩුම වචන සංඛ්‍යාවකින් කියන එක හරි වැදගත්. ඒක මේ ලියුමක් ලියන්න විතරක් නෙමෙයි. ඊමේල් එකක් ගහන්න, මෙසේජ් එකක් ගහන්න විතරක් නෙමෙයි. අපිට සම්බන්ධතා ගොඩනගාගෙන පවත්වගෙන යන්නත් sannivedanaya වැදගත් වෙනවා. ඊළඟට active listening. ඒක මම කියුවා දැන් අද තියෙන empathic listening. සහ කම්පණයෙන් සවන් දීම නේ. කන් දෙක යොමාගෙන ඉන්න එක විතරක් නෙමෙයි, අවධානය දෙන එක. ඔය තියෙන්නේ paying full attention to the speaker, showing understanding through nodding, ඉස සැලීමෙන්, ප්‍රශ්න ඇසීමෙන්, පැරාපේස් කිරීමෙන්, රෙස්පොන්ස් එක දෙනකොට අහනකොට යම් දෙයක් ඉතා වැදගත්. එහෙම නැත්නම් අපි නිකන් ඔහේ වාඩි වෙලා හිටියා විතරයි, අවධානය වෙන තැනක හිත කොහෙවත් සවන් දීමේ කුසලතා දුර්වල අයෙක් අඳුන ගන්න පහසුයි. මට නම් Zoom lecture එකකදී උනත් අඳුන ගන්න පුළුවන් සවන් දීමේ කුසලතා දුර්වල වෙච්ච කෙනෙක් කොහොමද Zoom එකේ පවා හැසිරෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඉන්නවා device එක ඉස්සරහත් ඉන්නවා, හැබැයි ඉන්නේ අවධානයෙන් නෙමෙයි. එක ප්‍රශ්නයක් අහන්න ඕන, එක උත්තරයක් ගන්න ඕන. අපිට කියන්න පුළුවන් පුතා ඔය අවධානයෙන් නෙමෙයි, මෙන්න මේ විදිහට කරන්න. ඒ නිසා active listening කියන එක හැම තැනදීම වැදගත්. ඒක වෘත්තියේදී, පුද්ගලික ජීවිතයේදී, වාහනයක් එලවගෙන පාරේ යද්දී පමණනේ බොහොම අවධානයෙන් සවන් දීම කියන එක. සවන් දීම කියන්නේ විශාල පවර් එකක්. දැන් අපි කතා කරන්නේ දන්න ටික, අහගෙන ඉන්නේ නොදන්න ටිකට. බලන්න. ඒ නිසා සැබෑ ඉගෙනීමක් සිදු වෙන්නේ කතා කිරීම තුලින් නෙමෙයි, සවන් දීම තුලින්. ඒකට බුදුහාමුදුරු කියන සුතමය ප්‍රඥාව.
ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවනේ හදාගන්න විදි චින්තාමය ප්‍රඥාව මම අර ඉන්ටියුෂන් ගැන කියන තැනදී කලින් සෙෂන් එකකදී ඔබට පැහැදිලි කළා. මේක සුතමය ප්‍රඥාව. සවන් දීම තුළින් බහුශ්‍රෘතයෙක් වෙලා සුත්තමය ප්‍රඥාවක් පුද්ගලයෙක් තුළ ජනිත වෙන ආකාරය. ඒ වගේම ඇක්ටිව් ලිස්නින් නිසා අපි කියන ඔය ගැටලු විසඳීම වගේ අවස්ථාවකදී ගැටලුව හොඳින් අපට අවබෝධ කරගන්න. සියලු තොරතුරු වලට අවධානය දීලා සවන් දෙනවා. ඒ විතරක් නෙමෙයි. කලින් මං කිව්ව සවන් දෙන කෙනා වීරෙක් වෙනවා. මිනිස්සු කතා කරන්නේ සවන් දෙන කෙනෙක් ඉදිරියේ විතරයි. නැත්නම් ඒගොල්ලන්ගේ හඬ ඒගොල්ලෝ හකුලවා ගන්න. සවන් නොදෙන කෙනෙක් ඉදිරියේ කතා කළා මොකටද වචන නාස්ති කරගන්නේ. හඬ හකුලවා ගන්නවා. සවන් දෙන කෙනෙක් ඉදිරියේ මිනිස්සු ඕපන් අප් වෙනවා. දැන් ගෙදර දරුවන්ට දෙමව්පියෝ සවන් නොදුන්නොත් මොකද වෙන්නේ? දරුවෝ අසරණ වෙනවා. සවන් දෙන වෙන කෙනෙක් ඉක්මනටම හොයා ගන්නවා. ඒකයි වෙන්නේ. ගෙදර ස්වාමියාට බිරිඳ සවන් නොදුන්නොත් සවන් දෙන කෙනෙක් හොයාගනි. බිරිඳට ස්වාමියා සවන් නොදුන්නොත් සවන් දෙන වෙන කෙනෙක් සොයාගනි. සවන් දීම තුලින් වීරත්වයක් ගොඩ නැගෙයි. සවන් දීමෙන් ආදරය ගොඩ නැගෙයි. දැන් ඔය ආදරය ගැන කියනකොටත් අපි කියන්නේ ආදරය කියන භාවයට තනියෙන් එන්න බෑ. Love comes in respect and it is exhibited through caring and listening. සවන් දීම තුලින් caring තියෙනවා, respect තියෙනවා, love තියෙනවා. සවන් දීම ඇතුලේ මේ හැමදේම ඔබට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඔබ ලෙක්චර් එකකදී ලෙක්චරර්ට සවන් දෙනවා කියන්නේ එතන තියෙන ඔබ ඉගෙනීම පමණක් නෙමෙයි. ඔබ ගැන ක්වොලිටි එකක් එතනින් ප්‍රදර්ශනය කරනවා. රෙස්පෙක්ට් එක පෙන්නනවා. තව කෙනෙකුගේ කාලයට දැනුමට වචනවලට ඔබ ප්‍රතිචාර දක්වන ගෞරවනීය විදිහක් සවන් දීම ඇතුලේ තියෙනවා. ඒ නිසා සවන් දීම කියන්නේ එක පැත්තකින් ඉගෙනීමක් අපි සවන් දෙන්නේ නොදන්න ටිකට. එතනින් ඉගෙනීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් හොඳ සවන් දෙන්නේ වීරයෙක් වෙන්න. මිනිස්සු ඕපන් අප් වෙන්නේ සවන් දෙන කෙනෙක් ඉස්සරහා. ඔබට කතාවක් මතක් වෙනවද? ඔය දඟමල්ල කියලා අපි කාටුන් වලත් බැලුවේ ටොට්ටෝ චාන්ගේ කතාව. ටොට්ටෝ චාන් ජපන් කතාවක් නේ. හරි දඟ කෙල්ලක්. කොයි වෙලෙත් කච කච ගාන කියවන විශේෂකාර දැරියක්. ඇගේ දඟ නිසාම විශේෂ නිසාම ඇයට පාසල් ගණනාවක් අහිමි වෙනවා. ඉස්කෝල ගණනාවකින් අස් වෙනවා. අස් කරනවා. යන්න වෙනවා. අවසානයේ ඇතුළත් වෙනවා ටොමෝ පාසලට. කොබයාෂි ගුරුතුමාගේ ටොමෝ පාසලට. කොබයාෂි ගුරුතුමා ඇයට හොඳින් සවන් දෙනවා. කොබයාෂි ගුරුතුමා වීරෙක් වෙනවා ටොට්ටෝ චන්ගේ ලෝකයේ. ඇයි ඒ? මීට කලින් මෙච්චර සාවධානව සවන් දීපු කෙනෙක් ඇයට හම්බෙලා නැහැ. ටොට්ටෝ චන් කොබයාෂි මුල් ගුරුතුමා ඉදිරියේ විවෘත වෙනවා. ඒ පාසලේ ඇයට ඉඩ ලැබෙනවා. ඇගේ නිර්මාණශීලීත්වය විහිදුවා හරින්න ඇයට ඉඩ ලැබෙනවා. ඇයි ඉගෙන ගන්නව වෙනස් වෙනවා. සවන් දීමත් නිර්මාණශීලීත්වය විහිදුවා හරින්න මිනිසුන්ට ඉඩ දීමත් කොච්චර ප්‍රබලද? ටොට්ටෝ චන් අවසානයේ නිලියක් නිවේදිකාවක් නිරූපණ ශිල්පිනියක් වෙලා නවතින. ඉහළටම යන වෘත්තීන් කිහිපයක. සවන් දීම ඉතා වැදගත්. කොබයාෂි මුල් ගුරුතුමා ටොට්ටෝ චන්ගේ ජීවිතයේ වීරයෙක් වෙනවා. සවන් දීම නිසා. සවන් දී අවබෝධ කර ගැනීම සහ මඟ පෙන්වීම නිසා. ඒ නිසා ඇක්ටිව් ලිස්නින් කියන්නේ එක පැත්තකින් ස්කිල් එකක් වගේම තව පැත්තකින් මහ විශාල හියුමන් ක්වොලිටි එකක් බවට පත් වෙනවා. තුන්වෙනි එක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඒ තමයි තමන්ගේ ඉමෝෂන්ස් හඳුන ගැනීමත් අනිත් අයගේ ඉමෝෂන්ස් හඳුන ගැනීමත්. ඉමෝෂන්ස් කියන්නේ චිත්තාවේග. ඒවාට ගැළපෙන පරිදි ප්‍රතිචාර දැක්වීමත් කියන කාරණා. මේ ගැන විස්තර ටිකක් තව ඉස්සරහට දාලා තියෙනවා. මම බය වෙලා ඉන්නේ කියලා මට තේරෙනවා. මම දැන් ආතතියටපත් වෙලා කලබල වෙලා ඉන්නේ කියලා මට තේරෙනවා. මගේ ඉමෝෂන්ස් මට තේරෙනවද? මාත් එක්ක වැඩ කරන අනිත් අයගේ ඉමෝෂන්ස් මට තේරෙනවද? ඒවට මම ගැළපෙන ලෙස appropriately respond කරලා තියෙනවා. reply කරලා තියෙනවා. ඊළඟ ස්කිල් එක conflict resolution. ගැටුම් निराකරණය කරගන්න. කොහොමද win-win situation එකකට යන්නේ? ගැටුමක් කොම්ප්‍රොමයිස් කරලා ඒකාබද්ධ විසඳුමකට යන්නේ කොහොමද? පුද්ගල සම්බන්ධතා නැති කර නොගෙන ගැටුම විතරක් ඉවර කරගන්නේ කොහොමද? ඒක හොඳ කුසලතාවක්. දැන් ගෙදර අපි හිතමු සහෝදරයෝ දෙන්නේ රණ්ඩු වුණා. අයියයි මල්ලි දෙන්න. අයියා ගෙදරින් යන්න ඕනෙත් නැහැ, මල්ලි ගෙදරින් යන්න ඕනෙත් නැහැ. ගැටුම විසඳගත්ත සහෝදරකම් ඉතුරු කරගත්තා.
යාළුවෝ දෙන්නෙක් මොකක් හරි එකකට ගැටුණා. යම්කිසි මතයක් වෙනුවෙන්. ගැටෙනවා කියන්නේ මේ පොලු කඩු කිනිසි අරන් ගැටෙනව නෙමෙයිනේ. මතවාදීව ගැටුණා. යාළුවෝ දෙන්න තරහ වෙන්නේ නැහැ. මතවාදී ගැටලුව විසඳගත්තා. යාළුකම් රැකගත්තා. ඒ නිසා ගැටලුව විසඳීමේදී ගැටලුව විසඳ ගන්නවා. ගැටලුව ඉවර කර ගන්නවා. හැබැයි යාළුකම් සහෝදරකම් සේවක සම්බන්ධතා අමුසැමි සම්බන්ධතා මාපිය දූදරු සම්බන්ධතා වැනි මේක සම්බන්ධතා අපි ඉතිරි කර ගන්නවා. ඒවා විනාශ වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට ටීම් වර්ක් ඇන්ඩ් කොලැබොරේෂන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව. එකතු වෙලා වැඩ කිරීමේ හැකියාව. මේකත් අද ඉන්ටර්පර්සනල් ස්කිල්ස් යටතේ කතා කරන ප්‍රධාන මුදු කුසලතාව. ටීම් වර්ක් ඇන්ඩ් කොලැබොරේෂන්. Working effectively within a team. Respecting diverse perspectives. එකට එකක් වෙනස් මතවාදවලට perspectives වලට ගරු කරන්න ඉගෙන ගන්න කණ්ඩායමක් ලෙස වැඩ කරනවා. අපිට තනියෙන් ගේමක් ගහගන්න පුළුවන් සමහර. හැබැයි වෘත්තිකයෙකුට ව්‍යවසායකයෙකුට තනියෙන් ගේමක් ගහගෙන මගේ මැච් එක මම ගහගෙන යනවා කියන එක හැම තැනකටම සාර්ථක නොවෙන්න පුළුවන්. ඒක අසාර්ථක වෙන තැන් ගොඩක් තියෙනවා. 21 වෙනි සියවසේ අපි ඉන්නේ. ටීම් වර්ක් තමයි වැදගත් වෙන්නේ. තනියෙන් වැඩ කරනවා වගේම ටීම් එකක් ඇතුලේ ඇක්ටිව් ටීම් ප්ලේයර් කෙනෙක්, ටීම් ලීඩර් කෙනෙක් වීමත් වැදගත්. ඉතින් කොහොමද ඩෙවලොප් කරන්න කියලා බලමු. දැන් අර පළවෙනි එක ඉෆෙක්ටිව් කොමියුනිකේෂන් කොහොමද ඩෙවලොප් කරන්නේ? පැහැදිලි සරල භාෂාවකින් කතා කිරීම. දැන් මම මේ සෙෂන්ස් වලදී ඔබට කරන ඊටාම පැහැදිලිව මගේ පොසිටිව් බොඩි ලැන්ග්වේජ් එකත් මේන්ටේන් කරගෙන සරල වචන වලින් සිංහලෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් මොකෙන් කිව්වත් ඔබත් එක්ක සංවේදනය කරනවා. ඒ වගේම ඕනම ඔඩියන්ස් එකකට ගැලපෙන්න කතා කරන්න ලියන්න පුරුදු වෙන එක. අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපිට මොන්ටිසෝරි එක කතාවක් කරන්න කිව්වත් අපිට පුළුවන් වෙන්නේ. ඉස්කෝලේ එක වසරක ළමයි බාර ගන්න උත්සවයක කතා කරන්නකොත් පුළුවන් වෙන්නේ. විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධ්‍යායට ගන්නන්නත් පුළුවන්. අභ්‍යන්තර උපාධිය බාහිර උපාධිය. ඉස්කෝලේ ටීචර්ස්ලා ට්‍රේන් කරන තැනක කතා කරන්න. ශිෂ්‍ය නායක උත්සව වල කොමර්ස් ඩේ වල ආර්ට්ස් ඩේ වල එතෙන්වල. ඩිෆරන්ට් ඔඩියන්සස්. ඒ ඔඩියන්ස් එකේ වෙනස හඳුනා ගැනීම sannivedanaye අරමුණ හඳුනා ගැනීම ඉතා වැදගත්. ඊළඟට be mindful of tone and expressions. කල්පනාකාරී වෙන්න සිහි බුද්ධියෙන් කතා කරනකොට මොකක් ගැනද? ටෝන් එක ගැනයි අපි මුහුණෙන් අතපය වලින් පෙන්වන භාවයන් gestures and postures ගැනයි. හරි වැදගත්. එතකොට sannivedanaye පුරුදු වෙන්න නම් sannivedanaye කරන්න ඕන. මේ කරුණු ටික විතරක් අහගෙන ගිහිල්ලා බෑ. මේ points ඔස්සේ sannivedanaye කර ප්‍රැක්ටිස් වෙන්න. sannivedanaye ඉතා වැදගත්. මම ගොඩාක් දකින දෙයක් සමහරු විනාඩි 5න් කියන්න පුළුවන් එකට 25ක් නාස්ති කරනවා. වාක්‍ය දෙකෙන් කියන්න පුළුවන් එකට පිටු දෙකක් නාස්ති කරනවා. එක ඊමේල් එකකින් කරගන්න තියෙන වැඩේට කෝල් 100ක් ගහනවා. ඕන්නේ ශක්තිමත් sannivedanayක ලක්ෂණය අඩුම වචන සංඛ්‍යාවකින් ප්‍රබල මෙසේජ් එකක් කියන එක. සමහර වෙලාවට නොදෙමුණු පුද්ගලයන් দমনය කරගන්න බුදුන් වහන්සේ පාවිච්චි කළේ effective communication. අඟුලිමාලට කිව්වේ වාක්‍යයයිනේ මම නැවතී සිටිමි ඔබද නවතින්න. අඟුලිමාල කල්පනා කරා මොකද්ද බුදුන් වහන්සේ කිව්වේ? නේ? පටාචාරා සියල්ල අහිමි වෙලා ඇඳිවතත් අහිමි වෙලා පිසියෙක් වගේ නිර්වස්ත්‍රව ආවහම බුදුන් ඉදිරියට. බුදුහාමුදුරුවෝ එක වාක්‍යයක් කිව්වේ නැගණියනි සිහි උපදවා ගන්න. නැගණියනි සිහි උපදවා ගන්න මොලින්. එතකොට ලෝකෙ පෙනෙයි. මට මොකක්ද උනේ කියලා පෙනෙයි. මේ ඉන්න තැන ඉඳන් සිහි උපදවා ගන්න. ඒක පුදුම දාර්ශනික සහ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක්. නේ? එතකොට බලන්න වචන කීයද පාවිච්චි කරේ? එක වාක්‍යයයි. වචන 4යි 5යි 6යි. sannivedanaye ප්‍රබලකම්. ඒ නිසා මිනිහෙක්ව අංශක 180ක් අනිත් පැත්තට කරකවන්න. සූසයිඩ් කරගන්න යන මිනිහෙක් එකකින් වළක්වලා නැවත ජීවත් වීමේ ආසාව හදන්න. එක වාක්‍යයකට පුළුවන් මිනිහෙක්. අන්නේ ඒ මට්ටමට ස්කිල් එක ගෙනාවොත් අපි හරි වැදගත්. එතකොට මේ තියෙන some practical tips මොනවද? Practice public speaking and presentations. ඒක පුරුදු වෙන්න. ටෝන් එක වෙනස් කතාවක් පවත්වනකොට එකක්, දේශනයක් කරනකොට එකක්, අනවුන්ස් කරන්න කිව්වොත් තව එකක්, කෝල් එකකට ආන්සර් කරන්නේ තව විදිහට,
ගෙදර කෑම කනකොට පවුලේ සමාජිකයන් අතර කතා කරන්න තව විදිහකට නේ එහෙමනේ. ඒක දැන් ප්‍රැක්ටිකලි වෙනස් වෙනවා. Engage in regular conversations with peers and colleagues. ඒක එක පැත්තකින් social learning වලට මඟ සලසන. social learning වල. Engage in regular conversations. රැකියා ස්ථානයේ මිනිස්සුත් එක්ක කතා කරන්න. අපේ experiential knowledge එක, tacit knowledge එක, ව්‍යංග දැනුම එතකොට බෙදා ගන්න හම්බෙන නිසා සංනිවේදනය තුලින් මම කලින් කිව්වා අපි ඉගෙන ගන්නවා කියන. අපි සමාජානුයෝජනය වෙනවා. ඔය ආයතනවල ලර්නින් කල්චර් එකක් මේන්ටේන් කරනවා නම් අනිවාර්යෙන් කමියුනිකේෂන් එකට ෆෝරම්ස් තියෙනවා. අනුතරම තේ බොන්න යන විනාඩි 15 හරි මිනිස්සු එකිනෙක කතා කරන්න ඕන. භාවයන් හැංගීම් බෙදා ගන්න ඕන. ලන්ච් ටයිම් එකේ හරි මිනිස්සු එකිනෙක කතා කරන්න ඕන. භාවයන් සහ හැංගීම් බෙදා ගන්න ඕන. ඊළඟට seek feedback. ප්‍රතිපෝෂණයක් ගන්න. අපි උනත් ඔය ලෙක්චර් එකක් කරනම ළමයින්ගෙන් අහන්නේ තේරුණාද? ප්‍රශ්න තියෙනවද? නොදන්නේ වහන්න. නැත්නම් chat box එකට දාන්න. Zoom වලින් lectures කරද්දී අපි කියන්නේ. ඇයි ඒ? එක පැත්තකින් ඒක ළමයාට වාසියක් වගේම අපේ සංනිවේදනය පිළිබඳ අපිට තක්සේරුවක් ගන්න පුළුවන් තැනක්. ඊළඟ එක තමයි අර active listening skill එක. කොහොමද හදාගන්නේ? Maintain eye contact and show interest. කෙනෙක් කතා කරද්දී අපි සවන් දෙන බව පෙන්වන්න. ඇස් සම්බන්ධතා තියාගන්න. කිස වනන්න. ටිකක් උල්පන්දම් දෙන්න. ඔව් ඉතින් අපේ ළඟ එහෙම non fluencies තියෙනවා කෙනෙක් කතා කරද්දී තව encourage කරන. අවශ්‍ය තැනකදී ප්‍රශ්න අහන්න. මැදින් කඩාපනින්න එපා. avoid interrupting. නේ සමහරු කතා කරන්න දෙන්නේ නැහැ. මුලිනුත් පනිනවා, මැදිනුත් පනිනවා, අගිනුත් පනිනවා. ඇහුම්කන් දෙන්නෙම නැහැ. අනින්න හිතෙනවා. temptation to interrupt. පුදුම අසහනයක් තියෙන වෙන කෙනෙක් කතා කරනකොට සවන් දෙන්න බෑ. අනින්න හිතෙනවා. එයාගේ point එක කියන්නේ. ඒතර එහෙම බෑ. අරයා කතා කරලා ඉවර වෙනකන් ඉන්න ඕන මගේ point එක කියන්න. මම කතා කරා. ඒක ඊට වැදගත්. Demonstrate empathy by acknowledging emotions. අපි සහකම්පණයෙන් අහගෙන ඉන්න කියන එක. ඒ කතා කරන කෙනාගේ භාවයන් අවබෝධ කරගත් බව අනිත් පැත්තට පැරාපේස් කරන්න පුළුවන්, ප්‍රතිකතනය කරන්න පුළුවන්. මට තේරෙනවා ඔයා දුකෙන් ඉන්නේ කියලා. මට තේරෙනවා ඔයා සතුටෙන් ඉන්නේ කියලා. නියමයි. මේ පැරාපේස් කරනවා. අපි ඒකට වැලියු එකක් දෙනවා. මම ඒක තේරුම් ගත්ත බව හඟවනවා, ප්‍රතිකතනය කරනවා. ඒවා හරි වැදගත් සංනිවේදනයේදී. විශේෂයෙන් active listening වලදී. ඊළඟට චිත්තාවේගීය බුද්ධිය ගොඩනගන්න මෙන්න මේ කෑලි හතර අපට වැදගත් වෙනවා. self awareness, self regulation, ඔකට self management කියලාත් කියනවා. social awareness and social relationships නැත්නම් relationship management. තමන්ගේ භාවයන් දැන ගැනීම, ඒවා කළමනාකරණය කර ගැනීම. අනිත් අයගේ feelings අවබෝධ කර ගැනීම සහ ඊට ගැළපෙන පරිදි ප්‍රතිචාර දක්වමින් සම්බන්ධතා ගොඩනගා ගැනීම. අපි දැන් බය වෙලා ඉන්න මිනිසෙක් එක්ක කතා කරන ගනුදෙනු කරන විදිය වෙනස්නේ. තරහ ගිහින් ඉන්න කෙනෙක් එක්ක කතා කරන ගනුදෙනු කරන විදිය වෙනස්නේ. කලකිරීමෙන් ඉන්න කෙනෙක් එක්ක කතා කරන ගනුදෙනු කරන විදිය වෙනස්නේ. ඒ එකිනෙකාගේ emotion එක හඳුනගෙන ඊට ගැළපෙන appropriate response එකක් දෙනවා. එයාට ගැළපෙන විදිහේ සම්බන්ධතාවක් ඒ මොහොතට ගොඩනගා ගන්න. ඒක වර්ධනය කරගන්නව වෙනස් කර කර. මේවා කරන්න පුළුවන් වෙන්නේ emotions ගැන බුද්ධිමත්ව බලන්න පුළුවන් මිනිහෙකුට. සරලව කිව්වොත් චිත්තාවේගීය බුද්ධිය කියන්නේ චිත්තාවේගවල වහලෙක් වෙන්නේ නැතුව. චිත්තාවේග එනකොට බුද්ධිමත්ව ඒවයින් වැඩක් ගැනීම. චිත්තාවේග දෙස බුද්ධිමත්ව බැලීම, heart එකයි head එකයි දෙකම එකතු කරලා වැඩ ගැනීම. චිත්තාවේගීය බුද්ධිය. කොහොමද ඒක හදාගන්නේ? practice mindfulness. සතිමත් වෙන්න. මේ මොහොත ගැන සිහියෙන් වැඩ කරන්න. කරන වැඩේට සිත සහ සිහිය පිහිටවන්න. වෙන දෙයක් ගැන හිත වෙන දෙයක් කරන්න එපා. රෙදි හොදනවා නම් රෙදි හොදනවා කියන කල්පනාවෙන්. බත් කනවා නම් බත් කනවා කියන කල්පනාව. වාහනයක් drive කරනවා නම් මම දැන් drive කරනවා කියන කල්පනාව. පාඩම් කරනවා නම් ගණන් හදනවා නම් ඒක කරනවා කියන සිහියෙන් කල්පනාවෙන්. අමුතු දෙයක් නෙමෙයි mindfulness කියන්නේ. Focus the mind on the action. සිත සහ සිහිය ක්‍රියාව මත පිහිටවන්න. සතිපට්ඨානය සිහිය පිහිටවන්න ක්‍රියාව මත. මේ තප්පරයේ මේ මොහොතේ ජීවත් වෙන්න. අතීතය නෙමෙයි. අනාගතයේ සැලසුම් කරත්
මම දැන් අනාගතයේ සැලසුම් කරනවාය කියන සිහියෙන් ඒක කරන එක. සතිමත් වීමේ ලක්ෂණය. and self reflection මට මාව ස්කෑන් කරලා බලන්න වෙලාවක් තියෙනවා. self reflection එකකට යන්න. මං කොයි වගේ කෙනෙක්? වෙන කෙනෙක් මට දෙන තක්සේරුවට වැඩිය මගේ emotions ගැන මමනේ දන්නේ. හරිනේ. ඊළඟට empathy building activities වල නිරත වෙන එක. විශේෂයෙන් පොඩි ළමයි එක්ක වැඩ කරද්දී ඒ මට්ටමට යන්නේ. අපි හිතමු යාචක සහෘදෙක් එක්ක කතා කරද්දී යාගේ මට්ටමට හිතෙන් බහින එක. හිතෙන් මේ empathy building activities දවසකට chances 100 ගාණක් එන empathy build up කරගන්න. අපි ඒවා මිස් කරලා ඔළුවට උඩින් යන්න හරිනවා ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඊළඟට අවශ්‍ය තැනකදී mentorship එකක් බලාපොරොත්තු වෙන එක. ඒක අපි අභ්‍යන්තර ළමයින්ට නම් විශ්වවිද්‍යාලේ කරනවා personal tutors ලා හැමපත් කරලා. ඔබටත් ඔබේ ආචාර්යවරු හරි අපේ CDC එකේ coordinators ලා එක්ක හරි කතා කරන්න පුළුවන් අවශ්‍ය තැනක. ඔබ දැන් ආයතනික පුහුණුවට යන නිසා යන කෙනෙක් නම් ආයතන ප්‍රධානීන් ඔබේ ආසන්න ප්‍රධානියා immediate supervisor team leader එක්ක සමහරලාට සාකච්ඡා කරලා පොඩි mentoring exercise එකක් experience එකක් ගන්න පුළුවන්. ඒවා බලපානවා චිත්තාවේගීය වලින් අපි පරිණත වෙන්න. emotional maturity එකට එන්න. හරිනේ? මම සරල විස්තරයක් කියන්න. කේන්ති ගන්න එකද ලේසි නොගෙන ඉන්න එකද ලේසි? නොගෙන ඉන්න එක ලේසි. කේන්ති ගත්තත් හරිම ගෙනා සමග හරිම දවසට හරිම කාරණාවකට හරිම මාත්‍රාවෙන් හරියට කේන්ති ගන්න එක ලේසි නෑ. ඒ නිසා කේන්ති ඇතුලේ තියෙන මෝඩකම, මෝහය, ද්වේෂයත් එක්ක මෝහය එන්නේ එහෙමයි. අනේ අපි වැරදි කෙනෙක් එක්ක කේන්ති අරන් තියෙනවා. වැරදි වෙලාවක ඊයේ කේන්ති ගන්න තියුණා අදනේ කේන්ති ගියේ. වැරදි මාත්‍රාවෙන්. ඒකට එච්චර කේන්ති ගන්න ඕනේ නෑ. වැරදි මාත්‍රාවෙන්. ඒ නිසා කේන්ති ගැනීම කියන්නේ මෝහය. ඒක ඩිලූෂන් එකක්. ඒකයි මේ කියන්නේ. emotional maturity එකක් එනකොට අපිට මේව අවබෝධ කරගෙන ඕන වෘත්තියක සාර්ථක වෙලා උඩට යන්න පුළුවන්. මොකද චිත්තාවේගීය වශයෙන් අපි හැඟීම් වල වහලෙක් වෙලා නැහැ. චිත්තාවේගීය පරිණතභාවයේ තියෙන නිසා emotions වලින් අපිව නටවන්න බෑ. අපි බුද්ධිමත් ඒවා දිහා බලන නිසා. ඊළඟ ස්කිල් එක conflict resolution and teamwork. මේ තියෙන්නේ වගේ ටෙක්නික්ස් ටික මම දාලා constructively බලන්න ගැටලුවක් දිහා. ගැටලුවක් දිහා කරදරයක් විදිහට නෙමෙයි අභියෝගයක් දැස බැලීමේ මානසිකත්වය. ගැටලුවකදී සංසුන් වීම ගොඩක් අය විට කලබල වෙන එක. සංසුන් වෙලා ඒ දැස බලන එක. ගැටලුවෙන් එළියට ඇවිත් ගැටලුව දිහා බලන එක. තව ක්‍රමයක්. දැන් ගිනි ගොඩක් නිවන්න බැහැනේ ළමයි ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන. අපි ගිනි ගොඩෙන් එළියට ඇවිල්ලානේ ගිනි ගොඩ නිවන්නේ. ඇතුලේ හිටියොත් අපිවත් පිච්චෙනවනේ. ගැටලුවක් වුණත් එහෙමයි. ගැටලුවෙන් එළියට ඇවිත් ගැටලුව දෙස බලන එක. ඊට වැදගත්. ඊළඟට කණ්ඩායමක් විදියට වැඩ කරන්න නම් කණ්ඩායමක් ලෙස හිතන්න ඕන මුලින්ම. ඒකට කියනවා ටීම් තින්කින් කියලා. ඊළඟට කණ්ඩායම් වැඩවලට සහභාගී වෙන්න ඕන. අත්දැකීම ගන්න ඕන. විවිධ මතවාදවලට ඉඩ දෙන්න ඕන. ඒවා එක්ක අපිත් වැඩ කරන්න ඕන. කණ්ඩායමක ඉන්නකොට තමයි තේරෙන්නේ මං හිතන විදිහට වඩා වෙනස් විදිහට හිතන අය ඉන්නවා. ඒ හිතන විදිහ හරි ලස්සනයි. ඒගොල්ලෝ හිතන විදිහ අනුව ඒගොල්ලොන්ගේ තීරණ මට පේනවා. ඒගොල්ලෝ හිතන විදිහ අනුව ඒගොල්ලන්ගේ ජීවිතවල දැන් තියෙන තත්ත්වය මට පේනවා. ඒවා දැනගන්න නම් කණ්ඩායමක් විදිහට වැඩ කරන්න. මම විවිධ ආයතනවල විවිධ ප්‍රොජෙක්ට් ටීම්ස් වල ට්‍රේනින් ටීම්ස් වල කන්සල්ටන්සි ටීම්ස් වල වැඩ කරනකොට තමයි මට තේරුනේ මම හිතන විදිහට වඩා දියුණු විදිහට හිතන අය කොච්චර ඉන්නවද? එහෙම හිතන අයගේ ජීවිත කොහොමද? වෘත්තිය කොහොමද? ඒගොල්ලන්ට ආතතිය තියෙනවද නැද්ද? කණ්ඩායමක වැඩ කරනකොට අපි සේරම පේනවා. නැත්නම් දෙන ලද වැඩේ කළා අනිත් පැත්තට යනවා නෙමෙයි කණ්ඩායම් වැඩක් කියන්නේ. ඒකිනෙකා හිතන විදිහ කොච්චර ෂෝක්ද කියන එක පේනවා. එක සමාගමකට මම පහුගිය දවසක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා ඒගොල්ලෝ මේ කසල කළමනාකරණය කරන සමාගමක්. මම පටන් ගන්නකොටම කිව්වා අනිත් හැමෝටම කරදරයක් වෙන කසල ඕගොල්ලන්ට සම්පතක්. අනිත් හැමෝම ගෙදරින් ආයතනෙන් එළියට දාන්න try කරන කසල ඔයගොල්ලෝ ගෙන්න ගන්න උත්සාහ කරන්නේ ළඟට. අනිත් හැමෝටම කරදරයක් වෙලා විසි කරන කසල ඕගොල්ලෝ ගෙන්න ගන්නවා. මොකද මේගොල්ලෝ කසල ප්‍රතිචක්‍රීකරණය කරන සමාගම. ඒ වාක්‍යයෙන් ගොඩක් අය වෙනස් වෙලා මට කියනවා අපේ ජොබ් එකේ අපි කවදාවත් ওই විදියට හිතුවේ නෑ සර්.
හිතන විදිහ එක වාක්‍යයකින් වෙනස් වුණා. ඒකත් එක්ක කාර්ය සාධනය වැඩි වුණා. රැකියා ස්ථානෙට තියෙන පක්ෂපාතීකම වැඩි වුණා. අපි සෞඛ්‍ය ආරක්ෂිතව තව වැඩ කරන්න ඕන කියලා හිතුවා කියලා. ඒක නිසා ටීම් එකක වැඩ කරනකොට එක මිනිසියෙකුගේ අදහසක් අනිත් අයට ධනාත්මකව බලපාන්නත් පුළුවන්. අන්න එහෙම කරවන එක තමයි ටීම් වර්කින් ඇබිලිටි එක. දීපු වැඩේ කට්ටියත් එක්ක කරලා යන එක විතරක්ම නෙමෙයි. ටීම් එකක් විදිහට හිතන එක. ටීම් එකේ විවිධත්වය තුළින් ඉගෙන ගන්න එක. හරි වැදගත්. මේ දේශනවල ඇති මේ සෙෂන්ස් බලනවා ඇති රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය ආයතන වල වැඩ කරන විවිධ තනතුරු දරන අය. ගණිතසුණක් හැටියට සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් වගේ උදවි. ඒගොල්ලෝ බලන්න ගමකට ගියත් ගැමියන්ගේ කණ්ඩායමක් ඇතුලේ කොච්චර ඉගෙන ගන්න જાති තියෙනවද? කොච්චර ගොඩනගා ගන්න සම්බන්ධතා තියෙනවද? ඒකට අග්ගාල කරලා පැනලා ගිහිල්ලා වෘත්තියට වංචා කරන්න හෝ වෙන මොකක්වත් කරන්න වගේ ඍණාත්මක දේවල් නෙමෙයි. ඒ අවස්ථාවම කොච්චර ධනාත්මකද? හම්බෙන්න පඩිය පොඩ්ඩක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අවස්ථා ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ටීම් එකක් විදිහට මෙහෙම ගමට ගිහිල්ලා ප්‍රජාවත් එක්ක වැඩ කරද්දී පවා සමහර වෙලාවට අනිත් මිනිස්සු හිතන විදිහ, ඒගොල්ලෝ ගැටලුවක් දිහා බලන විදිහ, ඒගොල්ලෝ අන්තගාමීද නැද්ද? මේ ඔක්කොම අපිට පේනවා. ඒ පේන්නේ මිනිසුත් එක්ක වැඩ කරනකොට, ටීම්ස් විදිහට වැඩ කරනකොට. ඊළඟ එක ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස්. මේක මම අන්තිමට දැම්මේ ඔයගොල්ලෝ දැන් ආයතනික පුහුණුවට යන නිසා යන අයට තමයි මේ සෙෂන්ස් වල වැදගත්කම තේරෙන්නේ. මොකද එතකොට තමයි මේ කියන දේවල් හොඳටම පික් කරන්න පුළුවන්. මේ කියන ඒවා අස්පනා අපිට ඔබ ආයතනික පුහුණුවේදී අත්විඳින නිසා, අත්දකින්න නිසා නේ මේ දේවල් ගිහිල්ලා මේ ප්‍රායෝගික ලෝකෙට අතහරින්න පුළුවන්. අපේ ජීවිතවලට ඉන්කෝපරේට් කරගන්න පුළුවන්. මේ සමාජයේ ලෝකේ සුවපත් කරන්න යොදවන්න පුළුවන් මේ දැනුම. ඒකත් ඉන්ටර්පර්සනල් ස්කිල් එකක්. මිනිස් සමාජයට මේ දැනුම ගිහින් අතහරින එක. දැන් මම මේ දේශනයේදී කියපු දේවල් මට ප්‍රායෝගිකව ආයතනයක ක්‍රියාත්මක කරලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මම නිස්සාර දේශකයෙක් විතරයි ඇප්ලිකේෂන්ස් නෑ ඇප්ලයි කරගන්න බෑ. ප්‍රැක්ටිස් කරගන්න බැරි නම් අවසානයේ මෙතනට අර කොන්ෆ්ලික්ට්ස්, කොලැබොරේෂන්, කමියුනිකේෂන්, emotional intelligence මේ වචන වලින් කියපු ටික ගිහිල්ලා රැකියා පරිසරයට දාන්න. පුද්ගලික ජීවිතයට ඇප්ලයි කරන්න. incorporate it to the life. නිකන් මේ සෙෂන් එක බලලා නියමයි අලුත් කරුණු ටිකක් කිව්වා. එහෙම හිතන්න එපා. මොකද මේකෙන් විභාගයක් තියන්නේ නැහැ. මේක බොහොම රිලැක්ස් එකේ අහන්න පුළුවන්. තව සැරයක් අහලා නැවත අහලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඔබ දේශන කරද්දි වැඩසටහන් කරද්දි මේ තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අවසානයේ හොඳම මෘදු කුසලතාවක් තමයි මේ දැනුම් සේවකයෙක් විදිහට ප්‍රායෝගික ලෝකෙට ගෙනල්ලා ඇප්ලයි කරන අවස්ථාව. හරිනේ? හොඳයි. ඉතිරි කෙටි කාලයේ මේ සෙෂන් එකේ මම පාවිච්චි කරන්නේ මේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගැන කියන්නේ. ආතතිය ගැන කතා කරන්නේ. ඉතින් ආතතිය කියන්නේ අපිට එක පැති වලින් එන ඩිමාන්ඩ්ස් වලට ප්‍රතිචාර දක්ව ගන්න බැරි වීම. සරලවම කිව්වොත් මේ තියෙන බොහොම තියොරිටිකල් ඩෙෆිනිෂන් එකක්. න්‍යායාත්මක නිර්වචනයක්. අපි ඕගනයිසේෂනල් බිහේවියර් වගේ සබ්ජෙක්ට් එකක කතා කරන එක. හරිනේ? මගේ ළඟ තියෙන රිසෝසස් කාලය සහ නිකුත් සම්පත් මට එන ඩිමාන්ඩ්ස් වලට උත්තර දී ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒ ඩිමාන්ඩ්ස් උත් එක්ක කෝප් අප් කරගන්න මට බැහැ කියලා දැනෙන තැනකදී අපි මානසිකව අකර්මණ්‍ය වෙලා ආතතියටපත් වෙනවා. ගොඩක් අය හිතනවා ආතතිය එන්නේ වැඩ නිසා, වෙලාව මදි නිසා, සල්ලි මදි නිසා, ගැටුම් නිසා නෑ. ඒකක්වත් නිසා නෙමෙයි ආතතිය. ඒ සියල්ල නිසා බිඳ වැටෙන ආත්ම විශ්වාසය නිසායි ආතතිය ඇති වෙන්නේ. අර 1000 ප්‍රශ්න ආවත් hina වෙලා බැට් කරන අය ඉන්නවා ජීවිතේ. ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නේ නැහැ. අර ප්‍රශ්න මොනවා ආවත් ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන්නේ නැහැ. ඒ නිසා ආතතියට මූලික හේතුව තමයි බිඳ වැටුණු ආත්ම විශ්වාසය. විවිධ හේතු නිසා. ආත්ම විශ්වාසය බිඳ වැටුණොත් ආතතිය නැහැ. මේ තියෙන ආතතියට හේතු සමහර ඒවා ලංකාවේ ගොඩාක් ප්‍රබලව දැනෙන ඒවා death of a loved one ආදරණීය කෙනෙක් අපට සමීප කෙනෙකුගේ මරණය, විකසාද වෙන්න සිදුවීම, රැකියාව හිමිවීම, මූල්‍ය වගකීම් පවුලේ වැඩිවීම, සමහරුන්ට විවාහ වෙනවා කියන එකට ආතතිකාරකයක්, getting married කියන එක.
moving to a new house අලුත් නිවසකට යන එක. බඩු අදින්න ඕන, මල් පැල අදින්න ඕන, සුරතල් සත්තු ගෙනියන්න ඕන, ආයෙතන ඒවා තියන්න ඕන, සමහර ඒවා පටවනකොට බානකොට කැඩෙනවා. මේවා හිතුවාම සමහරුන්ට ආතතියක්. chronic illness or injury, නිදන්ගත රෝගයක් හෝ අනතුරක් වෙච්ච එකක්. නැත්නම් emotional problem එකක් කලින් තිබිච්ච. ඒක ડિප්‍රෙස් වෙලා හිටියා, කාන්සාව හැදිලා හිටියා. එහෙම නැත්නම් taking care of an elderly or sick family member, ලෙඩ වෙච්ච, එකතෙන් වෙච්ච වැඩිහිටියෙක් හෝ පවුලේ සමාජිකයෙක් බලා ගන්න සිදුවීම. මුලදී ඒක කරයි ආසාවෙන්. ටික දවසක් යනකොට ආතතිකාරකයක් වෙනවා සමහරුන්ට. ඒක දිගට කරන්න බෑ. එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීපු එක, සොරකමකට අහුවෙච්ච එක, රේප් එකකට අහුවෙච්ච එක, ඔබට හෝ ඔබේ ආදරණීයෙකුට විරුද්ධව ආපු වයලන්ස් එකක් නේ මතක් වෙනකොට ආතතිකාරකයක්. ඉතින් ආතතිය හඳුන ගන්න පුළුවන් ක්‍රම කීපයක් මම ඊළඟට දාලා තියෙනවා. මේ මම කලින් කියපු කතාව දැන් ඔබ දකින්නේ. ආතතිය මතුවන්නේ බිය, සැක සහ සංකාව තුළින් බිඳ වැටෙන ආත්ම ශක්තිය නිසා. කොච්චර වැඩ තිබුණත්, කොච්චර ප්‍රශ්න තිබුණත් ආතතියට මිනිසුපත් වෙන්නේ නැහැ. ආත්ම ශක්තිය බිඳ නොවැටුනොත් එහෙම. ආත්ම ශක්තිය බිඳ වැටෙන්න හොඳ නැහැ. මිනිහෙක් ලබන දරුණුම පරාජය තමයි සිතුවිලි වලින් පරදින එක. ආත්ම ශක්තිය බිඳ වැටෙන එක. එතකොට එයාට විකල්ප පේන්නේ නැහැ. සංකල්ප ජනිත වෙන්නේ නැහැ. යා යුතු නොයා යුතු පැති විනිශ්චය කරගන්න බෑ. නරක දෙයකට උනත් ගොදුරු වෙන්න පුළුවන්. අවසානයේ වෙන්නේ මානසික ආතතිය තුලින් පරාජිත සිතුවිලි ඇති වෙලා, මිනිස්සු සිතුවිලි වලින් පරදිලා, උදකලා වෙලා මානසිකව කර්මන්නේ වීම ආරම්භ වෙනවා. ආතතිය කියන්නේ සමුච්චය වෙන දෙයක්, ඇකියුමිලේට් වෙන දෙයක්. ඒ ආතතිය රිලීස් කරගත්තේ නැති වුණොත් එහෙම මේ සමුච්චය වෙන ආතතිය අවසානයේ බර්න් අවුට් උපුරා යන්න පුළුවන්. ඒක විෂාදය, පීඩනෝන්මාදය, වින්නෝන්මාදය වගේ තත්ත්වයන්ට එන්න පුළුවන්. සියදි විනාශා ගැනීම දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා සමුච්චය වෙන ආතතිය රිලීස් කරන්න ඕන. ඒකට තමයි පරිසරයත් එක්ක ඉන්න කියන්නේ, මිනිසුත් එක්ක කතා කරන්න කියන්නේ. සින්දුවක් අහන්න, කලාව, සෞන්දර්ය රස විඳින්න. නේ? කොච්චර ක්‍රම තියෙනවද ආතතියට පතුර. තව එකෙකුට පිහියෙන් අනින්න, ඇසිඩ් ගහන්න යන්න ඕනේ ස්ට්‍රෙස් ආවයි කියලා. එහෙම නැත්නම් කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ හරි බොයිෆ්‍රෙන්ඩ් ගේ හරි ඒවා ලීක් කරන්න ඕනේ ආතතිය ආවයි කියලා. ඒ ඇවිල්ලා ආතතිය දුරු කරගන්න ක්‍රම නෙමෙයි. ඒව ඇවිල්ලා බොහොම පහත් පුද්ගල ප්‍රතිපත්ති. ඊට වඩා සදාචාර ක්‍රම තියෙනවා Tamanගේ ආතතිය දුරු කර ගැනීම සඳහා. ආතතිය කියන්නේ මා ඇතුලේ තියෙන එක. ඒවා භාව විශෝධනයක් කරලා, ඒවා රිලීස් කරලා ආතතිය දුරු කර ගන්න ඕන. ඉතින් ආතතියටපත් වුනහම කායික වෙනස්කම් කිහිපයක් ඇති වෙනවා. මේ සිම්ප්ටම්ස් වලින් අඳුන ගන්න පුළුවන් පුද්ගලයා දැන් ආතතියටපත් වෙලා ඉන්නේ කියලා. ඔතිය අස්වාභාවික ලෙස දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, ඉක්මනින් විඩාවටපත් වීම, තොලකට වේලී යාම, දිනකට මුත්‍රා පිටවන වාර ගණන අසාමාන්‍ය ලෙස වැඩි වීම, නිින්ද සම්බන්ධ ගැටලු, ඇතැම් අවස්ථාවලදී වමනය, හිසේ කැක්කුම, කොන්දේ කැක්කුම වගේ රෝග ඇති වෙන එක. සහ දියවැඩියාව, අදිරුදිර පීඩනය වගේ තත්ත්වයන් තිබුණොත් උග්‍ර වෙන එක. ආයික ප්‍රශ්න. අද ගොඩක් දියවැඩියාව ඇති වෙලා තියෙන මිනිස්සුන්ට සීනි කන නිසා නෙමෙයි. ආහාර පුරුදු වල තියෙන ප්‍රශ්න නිසා නෙමෙයි. ආතතියට ගොදුරු වීම නිසා. ආතතිය නිසා මේගොල්ලෝ ක්‍රොනික් ඉල්නස් වලට ගිහිල්ලා අපරාධ. පෙන්ෂන් යනකොට ගෙදර ගෙනියන්න තියෙන ලෙඩක් එතකොට. එහෙම වෙන්න ඕනේ. අපි රසාවෙන් විශ්‍රාම යන දවසට ලෙඩෙක් වෙන්න ඕනේ. ආතතිය රිලීස් කර ගන්න ඕනේ. ඒකට ක්‍රම 20ක් මම දාලා තියෙනවා. ඊළඟට ආතතිය නිසා behavioral symptoms, අපේ හැසිරීම් රටාවන් වෙනස් වෙනවා. ඔය තියෙන පැණි රස කෑමට යොමු වීම, මත්ද්‍රව්‍ය ගැනීමට යොමු වීම, නිදිපෙති ආදියට යොමු වීම, බාහිර පෙනුම සහ පිරිසිදුභාවය පිළිබඳ උනන්දු අඩු වී යාම, අනතුරු වලට ලක් වීම, පැහැදිලිව කතා කරගන්න බෑ, ගොත ගැසෙනවා, කටහඬේ බිඳුණු ස්වභාවය, උදකලා වෙලා ඉන්න උත්සාහ කරනවා, පිරිසක් එක්ක ඉන්න බෑ, පාටියකට ගියත් අනිත් මිනිස්සු එක කතා කරන්නේ නැහැ, ෆෝන් එක ඔබ ඔබා පැත්තක් ගහලා ඉන්නවා, ට්‍රිප් එකක් ගියත් එන්ජොයි කරන්නේ නැහැ, ෆෝන් එක ඔබ ඔබා හරි සින්දුවක් හරි පැත්තක් ගහලා ඉන්නවා, අන්ඩායමක් එක්ක ඉන්න බෑ. ඒ විතරක් නෙමෙයි, චිත්තාවේගී වෙනස්කම් ඇති වෙනවා. emotional symptoms, emotional changes ටිකක් අපිට දකින්න පුළුවන් ස්ට්‍රෙස් එකෙන් ඉන්නකොට. මේවා මගේ ළඟ තියෙනවා නම් දැන් මම තේරුම් ගන්න ඕන මං ඉන්නේ ආතතියෙන් කියලා. මේවා මගේ යාළුවා ගාව තියෙනම් කියන්න ඕන. දැන් පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා නේද ඉන්නේ, මට පේනවා මේ
ලක්ෂණ වලින් චුට්ටක් අපි රිලැක්ස් වෙමු මාත් උදව් කරන්න. ආතතියටපත් වෙච්ච මිනිහෙකුට රිකවර් වෙන්න උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. එහෙම කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුට පමණයි. ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ආතතියටපත් වෙච්ච උදවියට රිකවර් වෙන්න උදව් කරන්න. මොනවද චිත්තාවේගීය වෙනස්කම්? තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම, මතකය අඩු වීම, ආත්ම විශ්වාසය හීන වීම, අවධානය අඩු වීම, නිතර අමතක වන ස්වභාවය, නිතර බය දැනීම, විශේෂයෙන් අනාගතය ගැන බය දැනීම, තරහ යෑම, පරාජය පිළිබඳ සිතුවිලි පහළ, සුළු කරුණකින් පවා ලැජ්ජාවටපත් වීම, තැතිගත් ස්වરૂපයක්, අන් අය නුරුස්සනා ස්වરૂපයක් පැවතීම, බොහෝ මානසික සංකූලතා අපිට දකින්න පුළුවන් එවැනි උදවිය තුලින්. එතකොට එහෙනම් ඔබට පේනවා එක පැත්තකින් කායික වෙනස්කම්, චර්යාත්මක වෙනස්කම්, චිත්තාවේගීය වෙනස්කම් අපට දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටස තමයි ටිකක් මම වැදගත් කියලා අර කලිනුත් කිව්වේ. මේ ආතතිය කොහොමද කළමනාකරණය කරගන්නේ? ආතතිය නොගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම. ඒ කියන්නේ ළමයි ආත්ම විශ්වාසය බිඳවට ගන්නේ නැතු වෙන එක. ප්‍රශ්න එනවා යනවා. හැමදේම අනිත්‍යයිනේ. ඉතින් ප්‍රශ්නත් අනිත්‍යයි. ඉවර වෙන දවසක් එනවා හැම එකම. ගැටලුවත් ඉවර වෙනවා. ඉක්මනට ඉවර කරගන්න ඕන නම් ආතතියටපත් නොවි, කලබලයටපත් නොවි ටිකක් බලන්න ඕන බැට් කරන්න කලින් බෝල් එන්නේ කොහෙන්ද? මොකද්ද මේකට සුදුසුම විසඳුම? කලබල වුණොත් එහෙම කොරස් කටේ අත දා ගන්නත් බැරුව යනවා. ඒ නිසා ආතතිය තුලින් අපි කියන්නේ නෑ ඵලදායිතාව හැම විටම බහිනවයි කියලා. මොකද eustress කියලා එකකුත් තියෙනවා. ආතතිය ධනාත්මක පැත්තකුත් තියෙනවා. හැබැයි අර too much of stress ඒකට කියන්නේ distress කියලා. distress එක හොඳ නෑ. ඒකෙන් අපේ සාමාන්‍ය ඵලදායිතාව පවා පල්ලෙහාට දානවා. eustress එක හොඳයි. යම්කිසි moderate level එකක් ආතතිය ඕන අපිව motivate කරවන්න තව අමතර සැතපුමක් යන ජීවිතේ. too much of stress වෙන්නේ මේක accumulate වෙලා release වෙන්නේ නෑ. මා තුල ගොඩ ගැහිලා burn out වෙනවා අවසානයේ. එතකොට දරුණු ප්‍රතිචාර වලට මිනිස්සු යන්න පුළුවන්. ඊට කලින් භාව විශෝධනය කළා, ආතතිය රිලීස් කළා, විරහව වගේ රිලීස් කළා, අපි emotional clean up එකකට භාව විශෝධනයකට යා යුතුයි. මෙන්න ක්‍රම. එක look after yourself. තමන් ගැන බලා ගන්න. අපි කොච්චර දේවල් පරිස්සම් කරනවද? ඉඩකඩම් පරිස්සම් කරනවා. ළමා ලපටි පරිස්සම් කරනවා. වාහනේ පරිස්සම් කරනවා. ෆෝන් එක පරිස්සම් කරනවා. කම්පියුටර් එක පරිස්සම් කරනවා. රත්තරන් බඩු පරිස්සම් කරනවා. ගෙවල් දොරවල් පරිස්සම් කරනවා. මිදුලේ තියෙන තනකොළ ටික පවා අපි පරිස්සම් කරනවා. ඒ හැම භාණ්ඩයක්ම පරිස්සම් කරන අපිට, ඒ හැම මිනිහෙක්ම සම්බන්ධතාවයක්ම පරිස්සම් කරන අපිට අපිව පරිස්සම් කරගන්න අමතක වෙන තැන් බොහොමයක් තියෙනවා. ඒ නිසා පළවෙනිම දේ ආතතියෙන් තොර ජීවිතයක් ගත කරන්න look after yourself. ඔබ රැක බලා ගන්න. මේ ළඟදී එක ශිෂ්‍යයෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා එයාට සූසයිඩ් තෝට් එකකුත් ඇවිල්ලා මගේ ළඟට ආවේ කවුන්සලින් වැඩකට. මම ওই වාක්‍ය කිව්වහම ඔයා ගොඩක් දේවල් බලාගෙන තියෙනවා. ඔයාට ඔයා බලා ගන්න තමයි අමතක වෙලා තියෙන්නේ. අපි දැන් ඒක කරමු කියලා පොඩි කොග්නිටිව් තෙරපි එකක් මම ආරම්භ කරගෙන එනකොට එයා කියනවා ඇත්ත සර් මට මාව බලා ගන්න වෙලාව නැති වුණා. පළවෙනිම උපාය මාර්ගය look after yourself. එක්සර්සයිස් කරන්න සතියකට 3 සැරයක් කරන්න. විනාඩි 20 බැගින් අඩුතරම. ගෙදරම හරි නැත්නම් ලෙඩෙක් වෙනවා. regular medical advice අවශ්‍ය තැනදී වෛද්‍ය උපදෙස් වලට යන්න. තමන්ගේ කෑම ගැන හිතන්න. ওই දෙවෙනි එක watch your diet. පිටිම ගිලින්නේ නැතුව, තෙල්ම සීනිම කන්නේ නැතුව. balance supply of vitamin and minerals. විටමින් සහ ඛනිජ අපේ ශරීරයට අවශ්‍ය විදිහට ගන්න. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. ආතතියෙන් ගැලවෙන්න නිරෝගීමත් කයක් අවශ්‍යයි. ඊළඟට ඇති ප්‍රමාණයක් නිදා ගන්න. උපරිම පැය 8ක්වත්, අවම පැය 6ක්වත්. රැට නිදි මරනකොට ආතතිය වැඩි වෙනවා. ඒ නිසානේ night shift එකේ ආතතිය වැඩි. ගොඩක් ෆැක්ටරිස් වල රිසර්ච් කරලා සර්වේ කරලා ඇටිටියුඩ් සර්වේ පවා කරලා අපි කියන්නේ ආකල්ප සමීක්ෂණ කියලා. මේක සොයාගෙන තියෙනවා. බයොලොජිකලිත් සොයාගෙන තියෙනවා. ඊළඟට manage your work time. කාලය අපතේ යාමකින් තොරව කළමනාකරණය කරගන්න. එකට පොඩි to do list එකක් ෆෝන් එකේ app එක හරි කමන්නේ, notepad එක හරි කමන්නේ. කරන්න තියෙන වැඩ ටික සටහන් කරගන්න. ඒවා ප්‍රමුඛතා හදලා
මුලින් කරන්න ඕන එක මුලින් ආදී වශයෙන් ප්‍රමුඛ කාර්යයන්ට වැඩි අවධානයක් දෙන්න. manage your work time නේ. එතකොට වැඩ කල් දාන්න වෙන්නේ නැහැ. වැඩ ගොඩ ගැහිලා අන්තිමේ හිර වෙන්නේ නැහැ. high workload එකක් නිසා එන pressure එක එතකොට එන්නේ නැහැ. ඒක වැදගත්. දැන් ඔය get enough sleep කිව්වහම සමහර training program වල මට අත්දැකීම් තියෙනවා මේ දවසක් එක මිස් කෙනෙක් කිව්වා මම ආයතනයේ නම සඳහන් නොකර මේ කියන්නේ. ඔව් ඔව් සර් මම කොහොම හරි පැය 6ක් තියනවා. ගෙදර 4යි ඔෆිස් එකේ 2යි 6යි කිය. එහෙම ඔෆිස් එකේ නිදා ගන්න කියලා එකක් නැහැ. ඒක නීති විරෝධී සදාචාර විරෝධී වැඩක්. මේ කියන්නේ ගෙදර ප්‍රමාණවත් නිින්දක් ලබන එක. සමහර වෙලාවට ඒක අපහසුයිනේ පුංචි දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට. ඉස්කෝලේ යන වයසේ විශේෂයෙන්ම ප්‍රයිමරි ක්ලාසස් වල දරුවෝ දෙතුන් දෙනා ඉන්න ගෙවල් වල අම්මලා තාත්තලා වැඩ ඇරෙයිලා රැට දරුවන්ගේ හෝම්වර්ක් කරවන්න ඕන. හෙට ඉස්කෝලේ ගෙනකොට ගේන්න ගියපු જાති ලැහැත්ති කරන්න ඕන. ඒ අතරේ අම්මලා තාත්තලාගේ ඇඳුම් පැළඳුම් වෙන පියන જાති ලැහැත්ති කළා ගෙවල් දොරවල් වල වැඩ කරනකොට රෑ 12 වෙලා ආයි උදේ 4ට විතර නැගිටිනවා උයන්නේ උදේට. ඒ නිසා සමහරුන්ට නිදා ගන්නවා කීවට ඇතිපදන් නිදා ගන්න වෙන්නේ නැහැ. ඒක ආතතියට හේතුවක් වෙනවා. ඒතර ඒ උදවිය විවේකයේ සොයා ගන්න ඕන ජීවිතය ඇතුලේ. සරසුරාදීරිදට හරි. නැත්තම් ආතතියටපත් වෙනවා අසනීපයට ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම get energy breaks. පොඩි විවේක කිහිපයක් ගන්න. පොඩ්ඩක් ඇවිදින්න එහාට මෙහාට. ඔෆිස් එකේ කොරිඩර් එකේ උනත් කමක් නැහැ. සමහර ගෙවල් වල බැල්කනි තියෙනවා රූෆ් টොප් තියෙනවා ඒ තියෙන රෙදි වේලන්න විතරයි පොඩක් ඒවා එහාට මෙහාට ඇවිදින්න උලන් ටිකක් වැදිලා අහස බලලා කුරුල්ලන්ගේ සද්දෙට සවන් දීලා නැචරල් සිම්පනි එකක් රස විඳින්න ඒක හරි වැදගත් ආතතිය දුර වෙන මම සාමාන්‍යයෙන් දවස පටන් ගන්න උදේ 5ට පටන් ගත්තාම දවස දිගයි උදේට වේගෙන් වැඩ කරන්න පුළුවන් උදේ 8 විතර වෙනකොට මෝර්නින් ෂෝ එක ඉවරයි මම වැඩ කිහිපයක් ඉවර කරලා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා මාත් වැඩට යන්න ලෑස්ති වෙලා. එතකොට අපිට මේ දැනෙනවා feeling accomplished. යමක් කරා යමක් achieve කළා දවස පටන් ගත්තා කියන හැඟීම එනවා. ඒක හොඳයි දවස ගෙවා ගැනීම සඳහා. ඔළුවේ කැක්කුමකින් නෙමෙයි දවස පටන් ගන්න ඕන. ෆෝන් එක ඔබ පැය දෙකක් තුනක් පුටුවක් උඩ දපලා නාස්ති කරලා නෙමෙයි දවස පටන් ගන්න ඕන. මේවා හරි වැදගත් ආතතියෙන් තොර ජීවිතයක් සඳහා. be realistic යථාර්ථවාදී අපේ ඉලක්ක ගැන වගේම limitations ගැන සැලකිලිමත් වෙන්න සමහර දේවල් අපිට කරන්න හිතුවට කරන්න බෑ limitation එකක් තියෙනවා ඒ නිසා මුලින්ම limitation එක overcome කරන හැටි plan කරන්න එතකොට ආතතිය එන්නේ නැහැ avoid procrastination අනවශ්‍ය විදියට වැඩ කල් දැමීම නවත්තන්න මොකද කල් දාලා යම් තැනක් එනවා මේ වැඩ ටික ඔක්කොම හිර වෙලා ආතතියටපත් වෙනවා make self awareness මට දැනෙන විදිහ අවබෝධ කර ගැනීම. මම කවුද මට දැනෙන්නේ කොහොමද කියන දේවල්. ඊළඟට work place එක ගැන අවධානය ගන්න, අවබෝධය ගන්න. නැත්තම් රැකියා ස්ථානයේ නිසා ඔබ ආතතියටපත් වෙනවා. එතන සංස්කෘතිය මොකක්ද? එතන දේශපාලනය මොකක්ද? එතන ව්‍යුහය මොකක්ද? එතන වෙළඳපොළ මොකක්ද? එතන මේ noise heat light වගේ දේවල් පවා නේ? රැකියා ස්ථානයේ පිළිබඳ අවයානස කිතා වැදගත්. ලීඩර්ස් ලගේ ලීඩර්ෂිප් ස්ටයිල් එක මොකක්ද මම කොහොමද අනුවර්තනය වෙන්නේ එතන ඒ වගේ තැනකට ඒ වගේ දෙයකට අවබෝධය ගන්න having a good time management අපි මේ සෙෂන්ස් වල එක සෙෂන් එකකදී ඔක කතාත් කරා හොඳ කාලය කළමනාකරණයක් සහිත කෙනෙක් නම් එයාට ආතතිය එන්නේ නැහැ ඒ කාලය තුල කළ යුතු වැඩ කොටස එයා උපරිම හොඳින් සංවිධානය කරනවා ප්‍රමුඛ කාර්යයන්ට ප්‍රමුඛ තැන දෙනවා එතකොට වැඩ අතහැරෙන්නේ නැහැ හොඳ ටයිම් ප්ලෑන් එකක් එක්ක එයා ජීවිතය ගත කරන. ඉදිරි වසර කීපය සඳහාත් එයාට සැලැස්මක් තියෙන. අර එනේන විදිහට ගහවුළු අස්සා නෙමෙයි. අවිනිශ්චිතතාවලට මාජින් එකක් තියලා එයා සැලැස්මක් ඇතුව වැඩ කරනවා. දැන් රස්සාවට යන්නේ සැලැස්මක් ඇතුව. හරිනේ? then the lifestyle අපේ ජීවන රටාවේ සමහර වෙලාවට පොඩි වෙනස්කම් කරන්න වෙන්න පුළුවන් ආතතියෙන් මිදෙන්න. අපේ ගැටලු සමහරලට හිතවත් අය එක්ක ෆැමිලි එක යාළුවෝ එක්ක බෙදා ගන්න එක තනියෙන් විදෝනවට වැඩිය. then leisure time විවේක කාලයක් ගත කිරීම පොඩි විවේකයක් ඕන. have a good leisure to refresh your body and mind. අපි මැෂින් නෙමෙයි.
අපිට එක දිගට පැය 24 දුවන යන්ත්‍රාගාරයක් ෆැක්ටරි එකක් වගේ දුවන්න බෑ. වේදනාව දැනෙන ජීවිත මේවා. ඒ නිසා අපට විවේකයක් අවශ්‍යයි. විවේකය ඕනට වැඩිය ගත්තොත් ඒකත් හොඳ නෑ. එතකොට අලස සුවය විදින අලස ජීවිතයක් විතරයි. විවේකය අවශ්‍ය වෙන්නේ කය සහ මනස රීෆ්‍රෙෂ් වෙන්න, නැවත ප්‍රතිසංස්කරණය වෙන්න. ඒ විවේකයෙන් පස්සේ අපේ ඵලදායීතාව වැඩි වෙනවා. ප්‍රොඩක්ටිවිටි එක ඉහළ යනවා. තව ටිකක් වේගෙන් වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා විවේකය කියන්නේ එක පැත්තකින් අපට ඔසුවක්. දැන් ඔය ෆින්ලන්තේ ජනතාව ඔබ අහලා තියෙන කිසිම ආතතියක් නැති ලෝකේ ප්‍රීතිමත්ම ජාතිය විදියට හැපිනස් ඉන්ඩෙක්ස් එකේ උඩින්ම ඉන්නවනේ ෆින්ලන්තේ. ඊළඟට නෝර්වේ, ස්විට්සර්ලන්ඩ් වගේ ගත්තොත් 2 3 4 ඉන්නවනේ. ඒත් ෆින්ලන්තේ අධ්‍යයනය කරා. ඇයි ඒගොල්ලෝ ප්‍රීතිමත් ජාතිය වෙන්නේ? මොකක්ද හේතුව? ෆින්ලන්තේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ ලෝකේ තියෙනවයි කියලා කියනෝනේ අපි හොයාගෙන තියෙන්නේ නේද? ඒගොල්ලෝ ප්‍රීතිමත් ජාතිය වෙන්න එක හේතුවක් තමයි දවසේ අවදිව සිටින කාලයෙන් 85% පමණ වුන් එලිමහනේ ගත කිරීම. පරිසරයත් එක්ක එලිමහනේ ගත කිරීම. අපේ වගේ ඉතින් රස්නේ නෑ. ඒ රටවල් සෞම්‍යයි. ඒ නිසා එළියේ ඉන්නත් පුළුවන්. නමුත් බලන්නේ පොයින්ට් එක. ඕන එලිමහනේ ගත කිරීම. එතකොට කාමරයක් ඇතුලේ, වාහනයක් ඇතුලේ, බිල්ඩින්ග් එකක් ඇතුලේ නෙමෙයි ඉන්නේ. එලිමහනේ ගත කිරීම. ගෙදර සිටියත් එලිමහනේ. අහස පේන්න, පරිසරය පේන්න ගත කිරීම. ඒක වැදගත් පොයින්ට් එකක් ඒක. සහ ඔවුන්ගේ විවේකයේ අධ්‍යාත්මික සුවය සඳහා පාවිච්චි කිරීම. To refresh their body and mind. එතකොට ඵලදායීතාව වැඩි, ආතතිය දුරු වෙනවා. ඒ නිසා වුන් හැමදාම සතුටින් ඉන්නේ. අවුරුද්දේ දවසක් දෙකක් නෙමෙයි. 365 දවසම ප්‍රීතියෙන් ඉන්න ජාතියක් ෆින්ලන්ත වැසියෝ. හේතු 8ක් සොයාගෙන තියෙනවා. ඇයි ඒගොල්ලෝ ප්‍රීතිමත්ම ජාතිය උනේ කියලා. මම ওই පළවෙනි එක විතරයි කිව්වේ. වැඩි කාලයක් එලිමහනේ ගත කිරීම. පරිසරයත් එක්ක ජීවත් වීම. මිනිසුත් එක්ක හියුමන් ටච් එක උන්ට තිබීම. ඒකට හේතුව. බලන්න කොච්චර ලස්සන පොයින්ට් එකක්ද. අනිත් 7 මම කියන්න යන්නේ නෑ. ඒකට අපිට වෙනම සෙෂන් එකක් කරන්න වෙයි. ඒ තරම් දිගයි ඒවයි ඇනලිසිස් එක. ඊළඟට එන්ජොයි. ජීවිතේ ඇචීව්මන්ට්ස් විතරක් නෙමෙයි එන්ජොයිමන්ට් එකකුත් ඕන. ඇචීව් කරන දේවල් එන්ජොයි කරන්නත් ඕන. චිත්‍රපටියක් බලන්න, පොතක් කියවන්න, ක්‍රීඩා කරන්න, යාළුවෙකුගේ උත්සවයකට යන්න, දාන ගෙදරක මල ගෙදරක යන්න වෙලාව තියෙනවා. Do not use alcohol or drugs. ගොඩක් අය ආතතියෙන් මිදෙන්න ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. ඒක හරියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ආතතිය කෙටි කාලීනව අඩු වෙනවා කියලා හිතුවා දිගු කාලීනව වැඩි වෙන එක. Develop personal values. තමන්ට පුද්ගලිකව ප්‍රතිපත්ති ටිකක් තියාගන්න. එතකොට අනිත් අයට ඕන විදිහට අපිව නටවන්න නලවන්න බෑ. නලවන්නත් බෑ, නටවන්නත් බෑ. Have a personal policy. Deal ethically with others. අනිත් අයත් එක්ක legally ethically deal කරන්න. බලය තියෙන කෙනෙක් නම්, authority එක තියෙන කෙනෙක් නම් use it under moral rules. අධ්‍යාත්මික සදාචාරාත්මක නියමයන්ට යටත්ව බලය පාවිච්චි කරන්න. කාටවත් හානියක් කරන්න නෙමෙයි. ඒ වගේ personal values ටිකක් තිබුණොත් ආතතිය එන තැන්වලදී අපට තීරණ තීන්දුව ගන්න පහසුයි. seek help ඕන වෙලාවට උදව් ඉල්ලන්න. තනියෙන් විඳවන්න ඕන නැහැ. අවසාන පොයින්ට් එක මේක හරි ලස්සනයි. take it easy. කිසිම කොම්ප්ලෙක්ස් සිටුේෂන් එකක් හැමදාම තියෙන්නේ නැහැ. අපි තමයි ඒක කොම්ප්ලෙක්ස් කරගත්තොත් කරගන්නේ. ඒ නිසා take it easy. බෝල් කරනකොට, බැට් කරනකොට ඉස්සෙල්ලා බලන්න, බැට් කරද්දි බලන්න බෝල් එන්නේ කොහෙන්ද කියලා. බෝල් කරද්දි බලන්න බැට් කරන්නේ කවුද කියලා. ඒ අනුව උපායශීලී වෙන්න. take it easy. ගැටලුත් ඉවර වෙනවා, විසඳුනුත් ඉවර වෙනවා. ඊළඟට වෙන ගැටලුවක්. මේක තමයි ලයිෆ් එකේ රියැලිටි එක. මේක තමයි ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ රියැලිටි එක. සෝෂල් ලයිෆ් එකේ රියැලිටි එක. ඉතින් අපිට ඒ නිසා ඕනවට වැඩිය බරකින් සමහර දේවල් කරේ තියාගත්තොත් වෙන්නේ ආතතියටපත් වීම පමණයි. ඉතින් මේ ටෙක්නික්ස් වලින් අන්තිම එක හරි ප්‍රබලයි. take it easy. සමහර දේවල් බරට ගත්තොත් හරි බරයි. සැහැල්ලුවට ගත්තොත් සැහැල්ලු. සැහැල්ලුවට ගත යුතු දේ බරට ගත්තොත් මොකටද නිකන් අපි කොම්ප්ලෙක්ස් සිටුේෂන් එකක් ක්‍රියේට් කරගන්නේ. ඒක හරි ලස්සන පොයින්ට් එකක්. take it easy. ඉතින් ඔතනින් අවසානයි මේ මෙතඩ්ස් ටික ඒ ටෙක්නික්ස් ටික නැවත නැවත බැලුවත් කමක් නැහැ. Tamanට ගැළපෙන ටෙක්නික්ස් 2-3ක් ප්‍රැක්ටිස් කිරීමෙන් ඇකියුමුලේට් වෙන්න තියෙන ආතතිය නැති කරලා
අපිට සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ආයතනික පුහුණුවට යන අයත් රැකියා ස්ථානයෙන් ට්‍රැවලින් නිසා ආර්ථික ගැටලු නිසා එක පැතිවලින් ආතතිය එන්න දෙන්න එපා. ඒ ගැටලු අභියෝග ලෙස දකින්න අවස්ථා ලෙස ගන්න. චුට්ටක් හිතුවොත් විසඳුම් පේනවා. ප්‍රශ්න 100කට විසඳුම් 100ක් ඕනේ එක විසඳුමින් ප්‍රශ්න 100ක් විසඳගත හැකි. ඒ හැකියාව වෙන්නේ මේ දේවල් ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්. එහෙනම් ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබට ජය ප්‍රාර්ථනා කරමින් මම සෙෂන් එක නවත්තනවා. Thank you very much.